සුබදවසක්. අද මම කතා කරන්නේ මගේ eShop web application එකේ 19 වෙනි වීඩියෝ එක ගැන. මේකෙදි මට කතා කරන්න තියෙන්නේ අපේ basic search process එක කියන එක ගැන. බලා ගන්න පුළුවන් අපිට අපේ search කරන tab එක තියෙනවා. ඔක මෙතනින් අපිට category select කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට search button එක බලා ගන්න පුළුවන්. අපි මේ විදිහට මෙතන search tab එකේ දැන් මම search කරගන්නවා. දැන් අපි search button එකේ බලා ගන්න පුළුවන් අපිට අපි search කරපු product එක මෙතන පෙන්නනවා. ඒ විදිහට තමයි අපි search එක වැඩ කරන්නේ. අපි දැන් බලමු මේකේ coding part එක සහ process එක තියෙන්නේ කොහොමද කියලා. අපිට බලා ගන්න පුළුවන් මේකෙත් තමයි අපේ coding part එක තියෙන්නේ. මම මෙතන home page එකේ මුලින්ම අපේ search tab එක සහ button එක ඉවලට add කරගෙන තියෙනවා. මෙතන අපේ search button එක හදාගෙන තියෙනවා. ඒක ඔන්න click එකක් දීලා තියෙනවා basic search කියලා. ඒ වගේම මෙතන අපේ search කරන tab එක add කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි අපේ home page එකේ JavaScript පැත්තට බලන්න මෙතන function එකක් add කරලා තියෙනවා basic search කියලා. ඒක variable එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම එතනින් අපි value set කරගෙන තියෙනවා. HTTP request එකක් කරලා තමයි server side එකට අරගෙන යන්නේ. ඊටසේ මෙතන අපි post method එකෙන් මේක basic search press කියන පැත්තට අරගෙන යනවා. basic search press කියන පැත්තට ගිහලා බලමු මේක අපි basic search press කියන පැත්තට ගියාම මෙතන මම PHP script එකක් ඇතුලේ අපේ connection එක include කරන් තියෙනවා. ඊට පස්සේ මෙතන text කියන එක සහ $select කියන එක post method එකේ මෙතන add කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන select query එකක් දාලා select all from product කියලා අපේ product එක database එකේ search කරගෙන තියෙනවා. ඒක අදාළ query එක තමයි මෙතන add කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපේ product එක අපි search කරන product එක view වෙන part එක මෙතනින් add කරගෙන තියෙනවා. අවසානයේ මෙතන pagination part එක තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ මේ දේවල් ටික තමයි. අපි නැවතත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.